1993 මම ඉස්සෙල්ලාම ඕස්ට්‍රේලියාවට ගියා වසර කිහිපයකට. ඊට පස්සේ මගේ ගුරුහාරු කෙනෙක්ගේ මාර්ගයෙන් මට ඇමරිකාවට යන්න වුණා දවස් කිහිපයකට. ඇත්තටම සති දෙකකට විතර මම ගියේ. ඊට පස්සේ ටික කාලයක් මම ලංකාවේ මිනිස්සුත් එක්ක මිචිගන් ප්‍රාන්තයේ බෞද්ධ පන්සලක කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ මම එතනින් අයින් වෙලා අධ්‍යාපන කටයුතු සඳහා චිකාගෝ වලට ගියා. චිකාගෝ වල ඉන්න කාලේ ඉගෙන ගන්න ගමන් මට ආරාධනාවක් ලැබුණා කතෝලික පල්ලියකින් සතියකට සැරයක් පැයක් ඇවිල්ලා භාවනා උගන්වන්නයි කියලා. ඉතින් මම භාවනා පන්තියක් පටන් ගත්තා. මුල්ම දවසේ හිටියේ 3 දිනක් විතර. මටත් එච්චර අත්දැකීමක් තිබුණේ නැහැ ධර්මයේ දැනගෙන හිටියත්. මොනවද මේ අයට කියන්නේ? මොකද අපේ ජාතිය නෙවෙයි, අපේ භාෂාව නෙවෙයි නිසා. මුල්ම දවසේ ඉතින් මම වැඩිපුර උනේ hina වෙච්ච එක. විනාඩි 20ක් විතර පොඩි දේවල් කතා කරලා ඉතින් මිනිස්සු යන්න ගියා. නමුත් මම හිතුවේ නෑ මට මේක දිගට මේ පවත්වාගෙන යන්න පුළුවන් වෙයි කියලා. මිනිස්සුන්ගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙයි කියලාත් මම හිතුවේ නැහැ. මම හිතුවා මේක තමයි අන්තිම දවස් ආයෙන එකක් නෑ කියලා. නමුත් ඊළඟ දවසෙත් මේගොල්ලෝ ආවා. මේ 3-4 දෙනාම හිටියා. ඉතින් එතකොට මට හිතේ ඇති වුණා ටිකක් ධෛර්යයක්. මේගොල්ලෝ මට කැමති ඇති. මම වැඩි දෙයක් කිව්වේ නැතත් මේගොල්ලෝ මට කැමති ඇති කියලා මම දිගට භාවනා පන්ති කරගෙන ගියා පල්ලියේ. ඉතින් මේ කතෝලික පල්ලියක්. ඉතින් ඒගොල්ලෝ මට සෑහෙන සහයෝගයක්, ගෞරවයක් මේ සඳහා ලබා දුන්නා. ඉතින් ඒ භාවනා පළවෙනි පන්ති ඊට පස්සේ පන්ති දෙකක් බවට පත් වුණා. දැන් මිනිස්සු ගොඩක් මේ පල්ලියට එනවා. කොහොම හරි ඊට පස්සේ මේ පන්තියට එන අය ධර්මයේ දැනගෙන පැහැදිලා පන්සල් සමාදන් වෙලා දැන් මේ පල්ලිය ඇතුලේ අපි සියලුම ආගමික වැඩ බෞද්ධයන් හැටියට අපි දැන් කරගෙන යනවා බෞද්ධ වෙන මේ සුදු පිරිසත් එක්ක. ඉතින් ඔහොම යනකොට අවුරුදු 9ක් මම මේ පල්ලිය ඇතුලේ භාවනා පන්ති දෙක කරගෙන ගියා පාසල් ඉස්කෝලේ යන ගමන්. කොහොම ඉන්නකොට මගේ භාවනා පන්තිට එන ගෝලියෝ මතක් කළා දැන් අපිට විශාල පිරිසක් ඉන්න නිසා අපිත් සමිතියක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් කියන්නේ පළවෙනි වතාවට ලෝකේ වැඩ කරමින් සිටිය පල්ලියක් ඇතුලේ පන්සලක් හදපු එකම හාමුදුරුව මම කියලා. ඉතින් අපි මොකද කළේ Blue Lotus Buddhist Temple කියලා රෙජිස්ටර් කළා පන්සලක් අර පල්ලිය ඇතුලේ. ඊට පස්සේ මං මට සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනක් කරන්න ගියාම මට බුදු පිළිමයක් තියෙන්න ඕනේ. මුල්ම කාලේ බුදු පිළිමයක් තිබුණේ නැහැ. මගේ හිතවත් හාමුදුරු කෙනෙක් කොලේක ඇඳලා දුන්න බුදු පිළිමයක් පින්තූරයක් තියලා තමයි භාවනා පන්ති කළේ මුල් කාලේ. ඉතින් දැන් මම හිතුවා දැන් තමයි මගේ ටයිම් එක මොන හරි අහන්න. මට බුදු පිළිමයක් ඕනේ කියලා කිව්වට පස්සේ මේ පල්ලියේ පාද කිව්වා දැන් බුදු පිළිමයක් ඕන නම් තියාගන්නයි කියලා. ඊට පස්සේ මම මොකද කරේ කීව අවස්ථාවෙම දැන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මම ඉක්මනට ලංකාවට කියලා අඩි 5ක බුදු පිළිමයක් ලංකාවෙන් නැවකින් ගෙන්න ගත්තා. ඉතින් එහෙම ගෙන්නගෙන දැන් මම භාවනා පන්ති කරගෙන යනවා. දැන් අවුරුදු 9ක් ගත වුණා මේ භාවනා පන්ති දෙකට. දැන් විශාල පිරිසක් එනවා. සෑහෙන බලයකුත් ගොඩ නැගුණා. කිසි අවුලක් ප්‍රශ්නයක් ගැටුමක් මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කළා මේක විකුණන්න ඕනේ කියලා. විකුණන්න ඕනේ කිව්වට පස්සේ මේක $500,000කට විකුණන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මේක මට ගන්නයි කියලා ඒගොල්ලෝ දැන් මට කිව්වා. මිනිස්සු ඇවිල්ලා. මං කොහොමද මෙච්චර සල්ලියක් හොයන්නේ? ඉතින් මං මට නම් එහෙම කරන්න බෑ. ඊපස්සේ මේ පල්ලියේ හිටියේ ප්‍රධාන දායකයා ඒගොල්ලන්ගේ බොහෝම ව්‍යාපාරික මහත්තයෙක් ගොඩක් මිල මුදල් තියෙනවා. මෙයාත් භාවනා පන්තිට එනවා නෝනයි මහත්තයා දෙන්නම. මෙයා මට ඇවිල්ලා හොර රහස ටිකක් පොඩ්ඩක් පැත්තකට කළා කිව්වා මෙහෙම එකක් තියෙනවා. මම කොහොම හරි ස්වාමීන් වහන්සේට මේක අරන් දෙනවායි කියලා. මං කිව්වා ඉතින් මට එච්චර සල්ලියක් නැහැ ගන්න. ඊට පස්සේ එයා කිව්වා නෑ මං අඩු ගානකට අරන් දුන්නොත් මේක ගන්නවද කියලා. මං කිව්වා කීයද කියලා. ඊට පස්සේ $125,000කට කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඉතින් එහෙම දුන්නොත් උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා. පල්ලියේ යෝජනාවක් කළා. එහෙනම් අපි ඡන්දයක් තියමුයි කියලා මේකට. මේක දෙනවද නැද්ද කියලා. කොහොමද කැමතිද නැද්ද කියලා. ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දයෙන් 98ක් ඡන්ද මට හම්බුණා මේක අපිට බෞද්ධයන්ට දෙන්නයි කියලා.